ආයිබෝවන් සුසන්ස් කිචන් YouTube channel එකට වෙනද වගේම ඉතාමත් ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට අරගෙන ආවා ටී කොෆි ස්ටේෂන් එකක් කොහොමද හදාගන්නේ කියලා. මේක එක ක්‍රමයක් විතරයි. මම ඔයාලට ක්‍රම කීපයක්ම ඉදිරියේදී අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ වගේ සාමාන්‍යයෙන් තරමක ලොකු බෝතල් තියෙද්දි කොහොමද මේ ටී ස්ටේෂන් එක හදාගන්නේ කියලා තමයි ගෙන ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඒ වෙනුවෙන්ම වෙනම එකක් හදලා නැහැ. මේ තියෙන කවුන්ටර් টොප් එක උඩම තමයි මම මේ ටී ස්ටේෂන් එක හදාගත්තේ. අපිට සාමාන්‍යයෙන් මෙන්න මේ විදියට සාමාන්‍ය විදියට තියාගන්නත් පුළුවන්. ඉතින් නමුත් මට හිතුණා මේක ඒ විදියට තියුවහම මුළු පරාසයක්, ඒ කියන්නේ මුළු පළාතක්ම ටී ස්ටේෂන් එකට ගියා හා සමාන වෙනවා. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කරලා අලුත් ක්‍රමයකට හදාගන්න ඕන කියලා හිතුණා. ඒ වගේම මෙන්න මේ වගේ හුක්ස් ටිකක් මම ගෙන්න ගත්ත දරාස් එකෙන්. ඇත්තටම මම වැඩිපුර මේ වගේ පැකට් 3ක් විතර ගෙන්නගෙන තිබුණේ. අවශ්‍ය වෙලාවෙදී මම ප්‍රයෝජනෙට ගන්නවා. හරීම වටිනවා මේක. ඒ වගේම හරීම සවිශක්තිමත්. ඉතින් මම කෝප් එල්ලන්න, ඒ කියන්නේ තේ බොන මග් එල්ලන්න වෙනම එකක් තමයි කවුන්ටර් টොප් එක උඩ තියාගෙන හිටියේ. නමුත් ඒක සාර්ථක නෑ කියලා හිතුණා මට. මම ඒක අවුරුද්දක් විතර ඒක පාවිච්චි කරා. නමුත් ටික දවසක් යනකොට මට හිතුනේ ඒ කියන්නේ ඉඩ ඇහිරෙනවා ගොඩක්. අපිට ඉඩ ඇහිරෙන්නේ නැති වෙන්න ඉඩ කඩ තියාගෙන අඩු පරාසයක තමයි මේ ටී ස්ටේෂන් එක හදන්න ඕනේ. නැත්නම් ඇත්තටම කවුන්ටර් টොප් එකම යනවා මේ ටී ස්ටේෂන් එකට. ඒ නිසා මෙන්න මේ විදියට මම ඒක අයින් කරලා මේ වගේ හුක්ස් ටික එල්ල ගත්තා. මේ වගේ ඒ කියන්නේ කවුන්ටර් টොප් එකේ උඩ ටයිල් උඩ තමයි මේක අලවගන්නේ. හරිම ශක්තිමත්. මේක මම දැන් මුලදී බය වුණා ටිකක් මේක කඩන් වැටෙයිද එහෙම කියලා. මග් එක ටිකක් බර නිසා. නමුත් එහෙම කිසිම අවුලක් නැහැ. හොඳට එල්ල ගන්න පුළුවන්. ඉතින් එකම සමාන පරතරයකින් මේ කොකු ටික මම එල්ල ගත්තා. ඊට පස්සේ තමයි මග් ටික එල්ලගන්නේ මෙන්න මේ විදියට. ඉතින් කිසිම ගැටලුවක් නැහැ. මේ ක්‍රමෙත් වෙනසකටත් එක්ක හොඳයි කියලා හිතුණා. ඉතින් මම ඔයාලට කිව්වා මම යම් අයිඩියා එකක් තමයි දෙන්නේ. ඔයාලට මේ කොකු පාවිච්චි කරලා එක එක ක්‍රමයට ඔයාලට සමහරට තේ ගොට්ට එල්ල ගන්න පුළුවන්, ජොග් එල්ල ගන්න පුළුවන්. ඒ වගේ හැමත් පුළුවන්. එහෙම නැත්නම් ඒව පාවිච්චි නොකර වෙන විකල්පයක් යොදන්නත් පුළුවන්. ඔයාලට මම හදාගත්ත එකෙන් පොඩි අයිඩියා එකක් තමයි දුන්නේ. ඉතින් මෙන්න මේ වගේ ට්‍රේ එකක් ගත්තා. ට්‍රේ එකක් අරගෙන ඒ ට්‍රේ එක ඇතුලේ තමයි මම මේ බෝතල් ටික තියාගත්තේ. ඉතින් අපි මේ කොටස ඇතුලේ මේ බෝතල් ටික තියාගත්තාම අපි ඉඩකඩ කියන්නේ පොඩි ප්‍රමාණයක අපිට මේ ටී ස්ටේෂන් එක හදන්න පුළුවන්. මේ වගේ ග්‍රීන් ටී තියෙනවා, තේ කොළ තියෙනවා, කිරිපිටි තියෙනවා, වර්ග දෙකකින්, ඒ වගේම කොෆි තියෙනවා, සීනි තියෙනවා. මේ වගේ අදාළ ටික තියාගත්තා ඒ ට්‍රේ එක උඩ. ඊට පස්සේ ඊට උඩින් මම පැන්ට්‍රි කබඩ් වල උඩ එක ඒ කියන්නේ සයිඩ් එක අයිනක් කෙලින් තමයි මම මේක හදාගත්තේ. ඉතින් මෙන්න මේ වගේ බර්න් එකක්, ඒ ක්‍රිස්ටල් බර්න් එකක් මම තියාගෙන ඉන්නවා. මේක ටිකක් පරණයි. මම අනිවාර්යයෙන්ම හඳුන් කූරක් පත්තු කරන කෙනෙක් කුස්සියේදී උදේ බුදු පහන තියලා හැමදාම උදේ නැගිට ගමන් කරන්නේ කුස්සියට එන්නේ හඳුන් කූරකුත් පත්තු කරගෙන. ඉතින් මේ බර්න් එකේ තමයි ගහන්නේ මේ වගේ අත්පිස්නාවක් තියාගෙන ඉන්නවා මේ ටී ස්ටේෂන් එක ළඟ. මොකද තේ හදලා අපි ඇඳුමෙන් පිහිද යනවට වඩා මේ වගේ හෑන්ඩ් ටවල් එකක් තියෙද්දි ඒකෙන් අපිට අත පිහිදගෙන තේ ටික හදන් යන්න පුළුවන්. ඉතින් මේ කුකීස් තියෙනවා. මෙතනම තියාගෙන තියෙන මේ වගේම මේ වගේ ටේබල් මැට් ටිකක් තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ මග් ටික මෙතන ආසන්නයේම මම තේ හදලා තියලා ඒක චූටි වට්ටියක් තියෙනවා. මේ චූටි වට්ටියෙන් තේ ටික වහලා තියෙනවා උදේ පාන්දර. ඉතින් ඒකට තමයි ඒක තියාගෙන ඉන්නේ. ඒ වගේම මේ වගේ පොඩි පහනකුත් තියාගෙන ඉන්නවා. හරිම සුවඳ පහනක් මේක. ඉතින් ඒකත් මෙතන මම ඉඩ හිරෙන්නේ නැති වෙන්න තියාගන්නවා. විශේෂ වෙලාවදී කුස්සිය සුවඳ ගස්ස ගන්න උමනාවේදී මේ ටී ස්ටේෂන් එක ළඟ තියෙන ඒ කියන්නේ ඉටිපන්දම වත්තු කරනවා. ඒ වගේම පොඩි මල් වාසයකුත් තියාගත්තා. මොකද හරිම ලස්සනයිනේ මල් වාසයකක් තියාගත්තාම. ඉතින් ආටිෆිෂල් එකක් තමයි මේ ට්‍රේ එක උඩ තියාගත්තේ. ඔයාලට පේනවා ට්‍රේ එක නම් ටිකක් පරණ පාටයි. මම මේ මට තියෙන සම්පත් වලින් තමයි ප්‍රයෝජන ගන්න විදිය ඔයාලට පෙන්වන්නේ. ඔයාලට තියෙන්න පුළුවන් මේට වඩා ලස්සන, මේට වඩා ලොකු
ට්‍රේ එකක්. ඉතින් මේ වගේ එකක් තියලා ඔයාලට ලස්සනට හදාගන්න පුළුවන්. ඉතින් දැන් මම තියන්නේ මෙන්න මේ කෙටල් එක. මං සාමාන්‍යයෙන් මේ ඉලෙක්ට්‍රික් කෙටල් එකේ තමයි වතුර උණු කරගන්නේ. ඉතින් ඔයාලට ලිපේ උණු කරගන්නත් පුළුවන්. සාමාන්‍ය කෙටල් එකක් තියෙන්නත් පුළුවන්. සාමාන්‍ය කෙටල් එකක් තියෙනවා නම් ඔයාලට ඒ කෙටල් එක මෙතන තියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ සෙරමික් වලින්මයි මේ බෝතල් තියෙන්නේ. ඉතින් මම සෙරමික් භාජනයක්ම මෙතන තියලා තියාගෙන තියෙනවා. හැඳි තියන්න, ඒ වගේම තේ ගොට්ට තියන්න. ඉතින් තේ ගොට්ට තියන්න මට ස්ටේන්ලස් ස්ටිල් එකක් තමයි මුලින් තිබුණේ. නමුත් ඒක මගේ කැඩිලා ගියා. ඊට පස්සේ මේ తాවකාලිකව ප්ලාස්ටික් තේ ගොට්ටක් තියාගත්තා. ඒක නම් ටිකක් අසාර්ථකයි. මොකද හැමතිස්සෙම කහට පැල්ලම් අල්ලනවා, කහට බැඳෙනවා. ටිකක් අපහසුයි. ඒ වගේම මේ වගේ ඒ කියන්නේ හෑන්ඩ් ටවල් එකට අමතරව මම මෙන්න මේ වගේ සර්වියට් ටිකකුත් තියාගෙන ඉන්න මේ අයිනේ හදිසියකට අත පිහදාන්න ගන්න. ඉතින් ඒ වගේම මේ මැට් එකක් තියාගෙන ඉන්නවා. තේ හදන්නේ මෙන්න මේක උඩ. මොකද එතකොට ටයිල් උඩ විසිරිලා යන්නේ නැහැ, උණු වතුර වැටෙන්නේ නැහැ, තේකොළ කහට වැටෙන්නේ නැහැ. මුකුත් නැහැ. මේක උඩ තමයි මම මග් ටික තියලා තේ ටික හදලා මග් ටිකට තේ ටික දාන්නේ. ඉතින් මේ බලන්න මග් ටික එල්ලගත්තාම ඔයාලට පේනව නේද හරිම අඩුම ඉඩකඩ ප්‍රමාණයක මේ මග් ටික තියාගන්න පුළුවන් කියලා. ඉතින් ඊට කලින් සමහරට ඔයාලා දකින්නේ ඉතින් මම මග් ටික තියාගෙන හිටියේ කොහොමද කියලා මම කවුන්ටර් টොප් එකේ වීඩියෝ එකක් කලිනුත් ගෙනාව නිසා ඉතින් මේ විදිහට මම වෙනස් කරා. ඉතින් මම තේ හදන විදිය නම් ඔන්න අද පෙන්වන්නේ නැහැ. මට ඔයාලට උමනා වුණේ මේ ටී ස්ටේෂන් එක, කොෆි ස්ටේෂන් එකක් කොහොමද හදාගන්නේ කියලා අයිඩියා එකක් ගේන්න විතරයි. ඒ වගේම මම මේ ආසන්නේ මෙන්න මෙහෙම ආසන්නේ තමයි බත්තු යන්නේ. ඒක ටිකක් ඈත් කළ රයිස් කුකර් එක තියලා තියෙන්නේ. මේක ටිකක් වෙනම තමයි තියලා තියාගෙන තියෙන්නේ මේ කොටස. ඉතින් මේ තියෙන්නේ බිස්කට් දාලා තියෙන බෝතලය. ඒට උඩින් තමයි මම ඒක තියලා තියෙන්නේ. ඒට පිටිපස්සෙන් තියෙනවා හකුරු බෝතලයකුත්, රටින්දි බෝතලයකුත්. ඒක ඇත්තටම පේන්නේ නැහැ. ඉතින් ඒ තියාගෙන තියෙන සමහර වෙලාවෙදි කහට බොන්න ඕන වෙද්දී ඒ වගේම රටින්දිත් එක්ක කහට බොන අයත් අපේ ගෙදර ඉන්නවා. ඒ නිසා තමයි ඒව තියාගෙන තියෙන්නේ. ඉතින් මෙතන ගොඩ ගහගෙන ඉඩ ඇහිරෙන නිසා තමයි මේ විදියට මම පැන්ට්‍රි টොප් එකේ ඒ කියන්නේ කෙළවරේම මේ කොටස හදාගත්තේ. ඊට උඩින් තමයි මම ඔයාලට කලින් පෙන්නුවා වගේ කුකිස් තියාගෙන ඉන්නේ, රටින්දි ඒ වගේම හකුරු තියාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඉඩ කොටසක තමයි මං ටී ස්ටේෂන් එක හදාගත්තේ. ඔයාලට ඔයාලගේ ඉඩකඩ තියෙන විදියට ඔයාලගේ පහසුකම් අනුව මට හිතෙනවා හදාගන්න පුළුවන්. මේකෙන් මොකක් හරි අයිඩියා එකක් ඔයාලට ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මම කෙටල් එකත් මෙන්න මේ වගේ රවුම් එකක් උඩ තමයි තියලා තියාගෙන තියෙන්නේ. ලේසි සූසන් එකක් මගේ කැඩිලා මේක එක කොටසක් ඒ විදියට තියාගෙන ඉන්නේ. ඉතින් මෙන්න මේ තියෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ කුකිස් දාපු එක. ඉතින් මේකෙන් තේ බොන වෙලාවට හවසට තේ බොද්දී අපිට බිස්කට් එකක් කාලම තේ ටික බොන්නත් පුළුවන්. ඉතින් පවුල සමාජිකයන් ඉන්නේ වැඩිපුරම ගෙදර. ඉතින් මේ තියෙන LED ලයිට් එකක්. මම ඒක ටී ස්ටේෂන් එක කෙලින්ම උඩින් අලවල තියෙන්නේ. ඉතින් ඒක හරිම දේදුන්නක් වගේ හරිම ලස්සනයි. හෙවණැල්ල වැටුනහම ඉතින් එතනම උඩින් තියෙනවා තව කැන්ඩල් එකක් තියෙනවා, ලස්සන මල් වාස් එකක් පොඩි තියාගෙන තියෙනවා. ඒ විදියට මම ලස්සන කරගෙන තියාගෙන ඉන්නවා මට තියෙන විදියට මේ ටී ස්ටේෂන් එක. ඉතින් මෙහෙම ලයිට් එක දැම්මහම ඇත්තට දවල්ට උනත් හරිම අමුතු ලස්සනක් අරගෙන එනවා. රැට නම් හරිම ලස්සනයි. ඉතින් ඔයාලට පුළුවන් මේ ඒ කියන්නේ පැන්ට්‍රි කබඩ් යටින් උනත් ලයිට් එකක් එල්ලන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා ඇති මෙතන ප්ලග් එකක් ගහලා තියෙන්නේ. ඒ වගේ මම දිග පටියක් LED ලයිට් පටියක් තමයි මම අලවගෙන තියෙන්නේ. ඒක දාලා තියෙනවා දැනට. ඉතින් ඒ වගේ එකක් උනත් ලස්සනට හදාගන්න පුළුවන්. එතකොට අමුතු එළියක් අපිට ප්‍රධාන ලයිට් එක නොදා මේ ලයිට් එකක් දාලා වුණත් අපිට හදිසියකට රැට හැන්දෑවට කහට ටිකක් හදාගන්න පුළුවන්, පිටි ටිකක් හදන් බොන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදලා බලන්න, ඔයාලගේ අදහස් කියන්න කොහොමද කියලා. ඉතින් නැවතත් මෙවැනිම වීඩියෝකින්